අපි කතා කරන්න යන්නේ ෂර්ලොක් හෝම්ස්ගේ අපිරහසක් ගැන. මේ කතාවේ නම තමයි බැස්කර්විලියේ රුදුරු බල්ලා. අපි වැඩි කතාවක් නැතුව යමු කතාවට. පළමු පරිච්ඡේදය. ෂර්ලොක් හෝම්ස් මහතා උදෑසනට බොහෝසෙයින් ප්‍රමාද වී අවදිවන්නේකි. ඔහු මුළු රාත්‍රියම නිදි නොලබා ගත කරන අවස්ථාද ඇත. ඒත් මෙදින නම් ඔහු උදෑසනින්ම තේ මේසයට වාඩි වී සිටියේය. කලින්දා රාත්‍රියේ අප නිවසට අමුත්තෙකු තම සැරේටිය අමතක වීමකින් අප නිවසේ දමා ගොස් තිබිණ. ගිනි උතුන අසල වූ කලාලය මතට වී මම ඒ සැරේටිය පරීක්ෂා කර බැලීමි. ඉතා හොඳ වර්ගයේ ලියකින් තනා තිබූ සැරේටියේ මුදුන ගෝලාකාර හැඩයක් ගත්තේය. මේ පීනල් ලෝය නමින් හැඳින්වුණු සැරේටි වර්ගයකි. එහි ගෝලාකාර හිසට පහළින් අඟලක් පමණ පළල් වූ රිදී පටියක් විය. එහි මෙලෙස කැටයම් කර තිබුණි. CCH මිතුරන් විසින් ජේම්ස් මෝටිමර් MRCS මහතා වෙත පරිත්‍යාග කරන ලදී.